හරිනි අමරසූරියගේ පැටකිරිය හොයන්න එපා ඉන්නේ කවුරුත්. හරිනි අමරසූරිය එකපාර මේ රටේ අගමැති වුණා. හරිනි අමරසූරියට කොහෙන්ද සල්ලි අගමැති වෙන්නේ? හරිනි අමරසූරිය ගාව ඇයි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන්නේ නැත්තේ? එයා මේ රටේ අගමැති කියලා. අගමැතිත් මේ රටේ තත්ත්වවාදී කාන්තාවක්. මොකද මේ රට පාලනය කරන්න තත්ත්වවාදී. දෙපාර්තමේන්තුව ඇතුළට මේ තත්ත්වවාදී කණ්ඩායමක් ඇතුල් වෙලා ඉන්නවා. ඒක පොලිස් දෙපාර්තමේන්තුව දන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්නේ නැහැ. දැනට තත්ත්වවාදී කණ්ඩායම් ගිහිලා මේ රට ඇතුලේ. එයා මෙතනට ඇවිල්ලා මීඩියා තියලා කියන්න ඕන දේවල් නෙමෙයි. hina වෙන්න එපා ඔබතුමාලා උතරක් ඉඳලා. සමහරන් නිලධාරීන් hina වෙනවා පිටිපස්සට වෙලා. ඔබතුමාලා hina වෙන්න සේවා කාලයක්වත් දන්නේ නැතුව ඔබතුමාලා. ඔබතුමාලා hina වෙන්න එපා. ඔබතුමාලා අහන්න මෙතන බලන නිලධාරියෙක් ඉන්නලා. මේ නිලධාරි මහත්තයෙක් ඉන්නවා මේ SI මහත්තයෙක් ඉන්නවා. එතුමාගේ න්‍යාය උතුරු නැගින ක්‍රියාන්විත රාජකාරී කරලා තියෙනවා. හරිද? පොලිසිය මහත්තුරු දන්නවද? පොලිසිය මහත්තුරු දන්නවද මේ දඩේමේ පළවෙනි දෙවනි සැකකාරයෝ කියලා අරන් තින්නේ ඔය පොලිසිය මහත්තුරු දෙන්නේ. ඒ පොලිසිය මහත්තුරු දෙන්නගේ පළවෙනි සැකකාරයා කියලා අරන් ඉන්නේ ජෙගිල් පාස් කරපු එකම වැරැද්ද. එයාගේ OIC මහත්තයාගේ භාෂා පරිවර්තක වෙච්ච ඉඳ OIC මහත්තයාට දෙමළ වෙරින්ද. ඒ OIC මහත්තයා කියලා තියෙනවා මගේ භාෂා පරිවර්තක විදියට විතරයි මෙයා වැඩ කරේ කියලා. ඒ මනුස්සයා අවුරුදු 6කට ඉස්සෙල්ලා ආපු ටෙලිෆෝන් කෝල් එක නම්බරේ දන්නේ කියලා තමයි එයාව අවුරුද්දක් දැන් හිර කරගෙන ඉන්නේ. දෙවනි සැකකාරයා කවුද? අපි නෙමෙයි අඬන්න ඕනේ, සැලේ නෙමෙයි අඬන්න ඕනේ. පොලිසිය මහත්තුරුන්ට ඇඬෙන්නේ නැද්ද? 1990 කොටි ත්‍රස්තවාදී පොලිසිය 600ක් මරණකොට මඩ කලපුවේ. තව පොලිසිය 200ක් අත්අඩංගුවට ගත්තා උතුරේ. ඒ පොලිසිය 200 මරන්න හම්බුනේ නෑ ICRC එක මැදිහත් වෙච්ච ඉඳා. ඒ අත්අඩංගු හිටපු ඒ පොලිස් නිලධාරීන් 200 කොටින්ගේ අවුරුදු 2ක් හිරවත් කාලා රතුකුරුසෙන් නිදහස් කරගත්ත අවුරුදු 2කට පස්සේ අන්නේ කොටින්ගේ හිරවත් කාලා අවුරුදු 2ක් කොටින්ගේ හිරවත් කාලා නිදහස් කරගත් සමන්ත තමයි දෙවනි සැකකාරයා IP සමන්ත. කොටින්ගේ අවුරුදු 2ක් හිරවත් කාපු IP සමන්ත අද අවුරුද්දක් තිස්සේ අපේ ඥානේන්ද්‍ර ශානිලා අවුරුද්දක් තිස්සේ හිර කරගෙන තියෙනවා. මොකද්ද පොලිසිය මහත්තුරුනේ ඔයගොල්ලෝගේ යුනිෆෝම් එකට තියෙන ආරක්ෂාව? විසිල් ගහනකොට පල්ටි ගැව්වාම කොන්ද කැඩුනාම මොකෙක්වත් නැහැ. ඒ වගේ මේ මුන් අන්තිමට මේ රට වෙනුවෙන් කොටින්ට විරුද්ධව වැඩ කරපු කොටින්ගේ අත්අඩංගුවේ ඉඳපු පොලිස් නිලධාරීන්වත් මේ විදියට අමානුෂික විදියට කරනවා නම් අපේ කතාව සලේගෙන් විතරක් නෙමෙයි. මේක සලේගේ කතාවක් විතරක් නෙමෙයි. ඕගොල්ලෝගේ පොලිසිය දෙන්නේ අමානුෂික විදියට වැලිකඩ දැන් අවුරුද්දක් තිස්සේ තියාගෙන ඉන්නවා. කො නඩු මේම කරන්න නම් මොකටද නීතියක්